ඉරානයට ගොඩබිම් ප්‍රහාර. ඇමරිකානු හා ඉස්රායල සහයෙන් කුරුදි සටන්කාමීන් ඉරානයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භයිද. මැද පෙරදිග දේශපාලනය මේ වන විට නැවතත් දැඩි උණුසුම් අවස්ථාවකට පැමිණ තිබේ. ඉරානය, ඉස්රායලය, ඇමරිකාව සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම් අතර වසර ගණනාවක් පුරා පැවති ආරක්ෂක හා දේශපාලන ගැටුම් දැන් නව අදියරකට පිවිස ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා අනුව ඇමරිකානු බුද්ධි සේවාවන් සහ ඉස්රායල ආරක්ෂක යාන්ත්‍රණය කුර්දි සටන්කාමින් සමග සම්බන්ධතා ශක්තිමත් කරමින් ඉරානය තුර ගොඩබිම් ප්‍රහාරයකට සමාන ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බවට සැකපල වෙමින් තිබේ. මෙම පුවත මැද පෙරදිග කලාපයේ ආරක්ෂක සමතුලිතතාවය වෙනස් කළ හැකි විශාල වර්ධනයක් ලෙස විශ්ලේෂකයන් සලකනවා. කුරුදි සටන්කාමීන් ඉරානයේ බටහිර සහ උතුරු බටහිර ප්‍රදේශවලට ඇතුළු වී සන්නද්ධ මෙහෙයුම් ආරම්භ කර ඇති බවට වාර්තා පැතිරියාමත් සමග මෙම තත්වය කලාපීය යුදයකට පවා පෙරමුණක් වී හැකි බවට බිය පළවේ. කුරුදි ජනතාව මැද පෙරදිග විශාලම රජයක් නොමැති ජනවර්ගික සමූහයක් ලෙස හැඳින්වේ. ඔවුන් ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ ඉරාකය, ඉරානය, තුර්කිය, සිරියාව සහ අර්මේනියාව වන් රටවලය. කුර්දි ජනතාව වසර ගණනාවක් පුරා තමන්ගේම ස්වයං පාලන ප්‍රදේශයක් හෝ ස්වාධීන රටක් පිහිටවන්න උත්සාහ කර තිබේ. ඉරානය තුලද කුර්දි ජනතාව විශාල සංඛ්‍යාවක් ජීවත් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් කර්දිස්ථාන, කර්මන්ෂාහ් සහ වෙස්ට් අසර්බයිජාන් වැනි ප්‍රදේශවල ජීවත් වේ. ඉරාන රජය සමග කුර්දි සන්නද්ධ කණ්ඩායම් අතර කාලෙන් කාලෙට ගැටුම් සිදු වී ඇත. මෙම කණ්ඩායම් අතර PJAK හෙවත් Party for a Free Life in Kurdistan වැනි සංවිධාන විශේෂයෙන් ප්‍රසිද්ධයි. මෙම තත්ත්වය පිළිබඳව ඉරානය දැඩි විරෝධය පළ කරමින් විදේශීය බලවතුන් ඉරානයේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන බවට චෝදනා කර ඇත. යුද විශ්ලේෂකයන් පවසන්නේ මෙම තත්ත්වය තවත් විශාල කලාපීය ගැටුමකට පත් වී හැකි බවයි. මන්ද මැද පෙරදිග කලාපය ලෝකයේ විශාලම තෙල් සම්පත් ඇති ප්‍රදේශයකි. ඉරානයේ අස්ථාවීරත්වය වැඩි වූ හේත් තෙල් මිල ඉහළ යාම සහ ලෝක ආර්ථිකයට බලපෑම් ඇති වී හැකිය. ඉදිරි සති සහ මාසවල මෙම තත්ත්වය කෙසේ වර්ධනය වන්නේද යන්න ලෝක දේශපාලනයේ වැදගත් ප්‍රශ්නයක් බවට පත් වී ඇත. ඉරාන යුදය පිළිබඳව යාවත්කාලින තොරතුරු දැනගන්න SL Mirror සමග එකතු වන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. SL Mirror සමග රැඳී සිටින්න. ඉරානයට ගොඩබිම් ප්‍රහාර. ඇමරිකානු හා ඉස්රායල සහයෙන් කුර්දි සටන්කාමීන් ඉරානයේ ගොඩබිම් මෙහියුම් ආරම්භයිද. මධ්‍ය පෙරදිග දේශපාලනය මේ වන විට නැවතත් දැඩි උණුසුම් අවස්ථාවකට පෙමිණි තිබේ. ඉරානය, ඉස්රායලය, ඇමරිකාව සහ කලාපීය සන්නද්ධ කණ්ඩායම් අතර වසර ගණනාවක් පුරා පැවති ආරක්ෂක හා දේශපාලන ගැටුම් දැන් නව අදියරකට පිවිසී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා අනුව ඇමරිකානු බුද්ධි සේවාවන් සහ ඉස්රායල ආරක්ෂක යන්ත්‍රණය විසින් කලාපයේ කුර්දි සටන්කාමීන් සමග සම්බන්ධතා ශක්තිමත් කරමින් ඉරානය තුර ගොඩබිම් ප්‍රහාරයකට සමාන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවට සැක පළ වෙමින් තිබේ. මෙම පුවත මධ්‍ය පෙරදිග කලාපයේ ආරක්ෂක සමතුලිතතාවය වෙනස් කළ හැකි විශාල වර්ධනයක් ලෙස විශ්ලේෂකයන් සලකයි. කුර්දි සටන්කාමීන් ඉරානයේ බටහිර සහ උතුරු බටහිර ප්‍රදේශවලට ඇතුල් වී සන්නද්ධ මෙහියුම් ආරම්භ කර ඇති බවට වාර්තා පැතිරියාමත් සමග මෙම තත්ත්වය කලාපීය යුද්ධයකට පවා පෙරමුණක් විය හැකි බවට බිය පළවේ. කුර්දි ජනතාවගේ දේශපාලන ඉතිහාසය. කුර්දි ජනතාව මධ්‍ය පෙරදිගයේ විශාලතම රජයක් නොමැති ජනවාර්ගික සමූහයක් ලෙස හැඳින්වේ. ඔවුන් ප්‍රධාන වශයෙන් ඉරාක්, ඉරානය, තුර්කිය, සිරියාව සහ අර්මේනියාව වැනි රටවල් බෙදී ජීවත් වෙති. කුර්දි ජනතාව වසර ගණනාවක් පුරා තමන්ගේම ස්වයං පාලන ප්‍රදේශයක් හෝ ස්වාධීන රටක් පිහිටවීමට උත්සාහ කර තිබේ. ඉරානය තුලත් කුර්දි ජනතාව විශාල සංඛ්‍යාවක් ජීවත් වෙනවා. ඒ ඔවුන් ප්‍රධාන වශයෙන් කර්ඩිස්ථාන්, කර්මන්ෂාහ් සහ වෙස්ට් අසර්බයිජාන් වැනි ප්‍රදේශවල පදිංචි වෙති. ඉරාන රජය සමග කුර්දි සන්නද්ධ කණ්ඩායම් අතර කාලෙන් කාලෙට ගැටුම් සිදු වී ඇත.
එම කණ්ඩායම් අතර PJAK වැනි සංවිධාන විශේෂයෙන් ප්‍රසිද්ධය. ඇමරිකානු සහ ඉස්රායල උනන්දුව මධ්‍ය පෙරදිග දේශපාලනයේදී ඉරානය ඇමරිකාව සහ ඉස්රායලය සඳහා ප්‍රධාන ප්‍රතිවාදී බලයක් ලෙස සැලකෙවේ. ඉරානයේ න්‍යෂ්නික වැඩසටහන, සිරියාව, ලෙබනනය සහ යෙමන වැනි රටවල් ඉරානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම්ට ලබා දෙන සහය සහ කලාපීය බලපෑම වැඩිකිරීම වැනි කරුණු නිසා මෙම රටවල් අතර ආත්‍යන්තය වැඩි වී ඇත. මෙම පසුබිමදී ඉරානය අභ්‍යන්තරයෙන් දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිතා කිරීමට ඇමරිකානු හා ඉස්රායල ආරක්ෂක විශ්ලේෂකයන් සලකා බැලූ ඇති බවට වාර්තා පවතිනවා. එහි එක් සැලසුමක් ලෙස ඉරානය තුළ සිටින සුළු ජාතික කණ්ඩායම් සහ විරෝධවාදී සන්නද්ධ කණ්ඩායම් සමග සම්බන්ධතා වර්ධනය කිරීම පෙන්වා දී ඇත. කුර්දි සටන්කාමීන් මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් ලබාගෙන ඇත. මන්න ඔවුන්ට කලාපයේ හොඳ යුද පළපුරුදක් සහ සන්නද්ධ බලයක් ඇති බවට සැලකෙවේ. ඉරානයේ සීමා ප්‍රදේශවල සිදුවන සටන් මෑත වාර්තා අනුව ඉරාක් ඉරාන සීමාව අසල ගුවන් ප්‍රහාර සහ සන්නද්ධ ගැටුම් වාර්තා වී ඇත. මෙම ප්‍රහාරවල ඉලක්ක වී ඇත්තේ ඉරාන ආරක්ෂක හමුවා කණ්ඩාවුරු සහ සීමා ආරක්ෂක ස්ථාන බවට සඳහන් වේ. සමහර වාර්තා අනුව මෙම ප්‍රහාර කුර්දි සන්නද්ධ කණ්ඩායම්ට ඉරානය තුළට ඇතුල් වී ගොඩබිම් මෙහියුම් ආරම්භ කිරීමට පහසුකම් සැලසීමට සිදුකර ඇති බවට සැකපල වේ. විශ්ලේෂකයන් පවසන්නේ මෙය හයිබ්‍රිඩ් වෝෆෙයාර් හෙවත් ඍජු යුද්ධයකට වඩා අස්ඍජු සටන් ක්‍රමයක් විය හැකි බවයි. එයන්මෙන් විදේශීය බලවතුන් ඍජුවම යුද්ධයට සම්බන්ධ නොවී ප්‍රදේශීය සන්නද්ධ කණ්ඩායම් භාවිතා කිරීමෙන් සටන් ක්‍රියාමාර්ග සිදු කිරීමයි. කුර්දි ගොඩබිම් මෙහියුම් පිළිබඳ වාර්තා සමහර මාධ්‍ය වාර්තා අනුව දහස් ගණනක කුර්දි සටන්කාමීන් ඉරානයේ බටහිර ප්‍රදේශවලට ඇතුල් වී සන්නද්ධ මෙහියුම් ආරම්භ කර ඇති බවට පවසා ඇත. මෙම මෙහියුම් ප්‍රධාන වශයෙන් ඉරානයේ කුර්දි ජනතාව වාසය කරන ප්‍රදේශවල සිදුවන බව කියවේ. එම සටන්වල අරමුණ ලෙස සඳහන් වන්නේ ඉරාන ආරක්ෂක හමුවා කණ්ඩාවුරු, ආරක්ෂක මධ්‍යස්ථ සහ පලන කාර්යාල ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමයි. එහිත් මෙම වාර්තා පිළිබඳ නිල තහවුරු කිරීමක් තවමත් පැහැදිලිව ලැබී නැති බවත් සඳහන් කළ යුතුයි. ඉරානයේ ප්‍රතිචාර මෙවැනි වාර්තා පැතිරියාමත් සමග ඉරානය සිය සීමා ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වෙනවා. ඉරාන විප්ලවකාරී හමුවා ආරක්ෂක හමුව අතිරේක හමුවා සහ යුද උපකරණ යොදවා ඇතැයි සඳහන් වේ. ඉරානය මෙවැනි ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි විරෝධයක් පළ කරමින් විදේශීය බලවතුන් ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙන බවට චෝදනා කර ඇත. කලාපීය බලපෑම් මෙම තත්ත්වය තවත් වඩා විශාල ගැටුමකට පත්විය හැකි බව විශේෂඥයන් පවසනවා. කුර්දි සන්නද්ධ ක්‍රියාකාරකම් ඉරානය තුළ වැඩි වුණොත් එය තුර්කිය සහ ඉරාක් වැනි රටවලටත් බලපෑම් ඇති කර හැකියි. විශේෂයෙන් තුර්කිය කුර්දි සන්නද්ධ සංවිධාන පිළිබඳ දැඩි ආරක්ෂක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බැවින් කලාපීය ආරක්ෂක තත්ත්වය තවත් සංකීර්ණ විය හැකියි. ගෝලව දේශපාලන බලපෑම් මෙවැනි ගැටුමක් තවත් උණුසුම් වුණොත් එය ලෝක ආර්ථිකයටත් බලපාන්නට ඉඩ තිබෙනවා. මන්න මධ්‍ය පෙරදිග කලාපය ලෝකයේ විශාලතම තෙල් සම්පත් ඇති ප්‍රදේශයකි. ඉරානයේ අස්ථාවිරත්වය වැඩි වුණොත් තෙල් මිල ඉහළ යාම, වාණිජ මාර්ග බාධාවීම සහ ලෝක වෙළඳපොළට බලපෑම් ඇතිවිය හැකියි. නිගමනය ඉරානය තුළ කුර්දි සටන්කාර්මීන් විසින් ගොඩබිම් මෙහියුම් ආරම්භ කර ඇති බවට පවතින වාර්තා මධ්‍ය පෙරදිග දේශපාලනයේ තවත් විශාල වර්ධනයක් ලෙස සැලකිය හැකියි. ඇමරිකාව සහ ඉස්රායලය මෙම තත්ත්වයට ඍජුව හෝ අශෘජුව සම්බන්ධද යන්න පිළිබඳ තවමත් පැහැදිලි නිල තහවුරු කිරීමක් නොමැතිනම් මෙම සිදුවීම් කලාපයේ ආරක්ෂක සමතුලිතතාවයට විශාල බලපෑමක් ඇති කළ හැකි බව නිසයයි. ඉදිරි සති සහ මාසවල මෙම තත්ත්වය කෙසේ වර්ධනය වන්නේද යන්න මධ්‍ය පෙරදිග කලාපයේ සහ ලෝක දේශපාලනයේ වැදගත් ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා.